අපේ මතකයේ රැඳී තිබෙන තුරු කිසිවක් කිසිතා අහිමි නොවේ. ඔයා මොකක් හරි කතාන්දරයක් දන්නවද? බෙලෝසියා මල් වලට තප්පර මල් කියලා කියන්නේ ඇයි? ආදරණීය ඕල්ලා, ඔයා සනීපෙන්ද? කඳු බෑවුමේ එරම්නිලි පිපිලද? දිලිසනඩු තියෙන මකුළු විශේෂයක් අඳුනගෙන යුමී කියලා නාමකරණය කළාද? ඔයා තාමත් චොක්ලට් කන්නක මැදිද? මූද පැත්තේ අස මේ පෙල්ලිත්තක පාටයි නේද? පොත්සාප්පුව තාමත් ඇරලද? ඔයා හොඳින්ද? දවස් කීපයක් තිස්සේ මං නරක හීනකුත් දැක්කා. ඔයා සනීපෙන්ද ඕල්ලා? කඳුකරේ ඉඳලා එන කෝච්චිය මේ දවස්වල අමුතුයි. මට බයයි. දර යුමීසන්, මම ටිකෙන් ටික පතුලක් නැති ආගාදයකට වැටෙන හැටි මට හොඳින්ම මතකයි. ඒ වායේ මතක් කරන්නවත් බැරි දවස්. යුමීසන්, ආදරය කියන්නේ ආදරයට. ආදරේ සදාකාලිකයි. දෙන්නෙක් වෙන වෙනවා කියන්නේ ආදරේ අතුරුදහන් වෙනවා කියන එකට සමාන පදයක් නෙමෙයික. දාස් ගණන් ජීවිත කාලෙම අරන් යන වෙන වගේ දැනම වෙන පාරවල් වල වෙනම විදගෙන යන එකට ආදරයෙන් ඕල්ලා. ඒත් යුමීසන්, සමහර වෙලාවට අපිට ඕන කරන්නේ රස්නේ වචන ටිකක් විතරයි. මේ බිලියන ගණනක් මිනිස්සු ඉන්න ලෝකෙන් එකම එක මිනිස්සෙක් හරි අපි වෙනුවෙන් අපේ පැත්තේ කිසිම පැකිලීමකින් තොරව හිට ගන්නවා කියන හැඟීම විතරයි. හිත රිදුණු කැත ඕල්ලා. බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ. යුමීසන්, කැබලි වෙච්ච ඕන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ දියුණු දාර සහිත බිඳුණු කැපලි වැළඳ ගන්නා ආදරණීයාව නිතවනවා. ඔහුවත් කපා දමනවා. මගේ දයාබර පියානෝ සොනාටාව ඕල්ලා. සතුටින් ඉන්න. දැන් මම කැමතිම මල ෆොගෙට් මී නොට්.